වේලුසුමන යෝධයා යනු දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන් අතර සිටි අතිශය වේගවත් බුද්ධිමත් මෙන්ම රණශූරයෙකි. අසුරුවාගේ උපත සහ පුහුණුව ඈතාතීතයේ රුහුණු ජනපදයේ ගිරිනම් ප්‍රදේශයේ කුඩුම්බියන නම් ගමේ වසබ නම් ගෘහපතියෙකු විසීය. ඔහුට දාව උපන් පුත්‍රයාට ඔහුගේ මිතුරන් දෙදෙනෙකු වූ වේලු සහ ජනපද පාලක සුමනගේ නම් එක්කොට වේලු සුමනයයි නම් තැබීය. තරුණ වියේ සිටම වේලු සුමනගේ සිරුර යෝධයෙකු මෙන් ශක්තිමත් විය. දිනක ජනපද පාලක සුමන වෙත ඉන්දු දේශයෙන් ලැබුණු කිසිවෙකුට පිටනැග මෙල්ල කළ නොහැකි වූ සින්ධවනම් අතිශය වේගවත් අශ්වයෙකු විය. බොහෝ අසුන් මෙල්ල කරන්නන් පැරදී සිටිද්දී තරුණ වේලු සුමන සංසූනුව අශ්වයා වෙත ගොස් ඌගේ පිටමත තබා ඌව මෙල්ල කළේය. පසුව ඔහු අශ්වයා පිට නැගී කෙතරම් වේගයෙන් වටේට පිම්මේ ගියේ දෙයත් බලන්නන්ට පෙනුනේ අසරුවන් මාලාවක් එකවර ගමන් කරන අයුරකි. මෙම දක්ෂතාවය දුටු සුමන ජනපද පාලකයා වේලු සුමන කාවන්තිස්ස රජුගේ සේවයට සුදුසු බව තීරණය කර ඔහුව මාගම රාජධානියට ඇවිය. කාවන්තිස්ස රජුගේ සමයේ වීරකම් කාවන්තිස්ස රජුගේ ඇවැම් පසු දුටුගැමුණු රජුගේ සේවයට එක් වූ වේලු සුමන දසමහා යෝධයන්ගෙන් අයෙකු ලෙස රට එක්සේසත් කිරීමේ මහා යුද්ධයට දායක වීය. ඔහුගේ ප්‍රධාන කර්තව්‍ය වූයේ අශ්වාරෝහක බලෑනිය මෙහෙවීමයි. ඔහුගේ අතිශය වේගය සහ කඩු ශිල්පය නිසා එලාර රජුගේ සොල්දාදුන් ඔහු දෙක බියටපත් වීය. විජිතපුර මහා බලකොට්ටුව අල්ලා ගැනීමේ සටනේදී වේලු සුමන තම අශ්වයා පිට නැගී බලකොට්ටුවේ උතුරු දොරටුවට වේගයෙන් කඩා වැදී එහි සිටි සතුරන් විනාශ කරමින් දොරටුව අල්ලා ගැනීමට මහා සහයක් ලබා දුන්නේය. වේලු සුමන රණශූරයෙකු ලෙස මහා ප්‍රඥාවන්තයෙකු ලෙස ජනප්‍රවාදයේ තවමත් ජීවමාන වෙනවා. ඔහුගේ බුද්ධිය සහ වේගය නිසා බොහෝ තීරණාත්මක සටන් ජය ගැනීමට දුටුගැමුණු රජුට හැකි වීය. ඔහු මිය යන තෙක්ම සිංහල රාජධානිය සහ බුදු සමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වීය.